net fm ඇතුල් පිටු වලට ගියාම අපි කෙලින්ම යන්නේ ජිනීවා වල. ඇතුල් පිටු වර ජිනීවා වලට මේ දවස්වල ජිනීවා ගිහලා ඉන්න අපේ මහින්ද සමරසිංහ ඇමතුමා තමයි මේ අදහස් දැක්වීම කරලා තියෙන්නේ. channel 4 සමාව නොගත්තොත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මේ කියලා තියෙනවා. ඒකම මේ එතුමා යන කිසියම් දුරකට එවැනි ප්‍රයත්නයක් වළක්වා ගැනීම සඳහා යන වැඩ පිළිවෙලට යෑමේ හැකියාවක් තියෙනවා. මේ වගේ දේවල් ප්‍රචාරය වෙන ඒවා. ඒකට කියන ජාත්‍යන්තර මාධ්‍යත් එක්ක කතා කරලා යම් එකඟතාවකට එන්න සිදු වෙනවා. මෙවැනි දේවල් ලැබුණාම වක්කීමෙන් ක්‍රියා කරන්න කියලා මාධ්‍ය තමන්ගේ කාර්ය ඉටු කරන එක විතරක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඕන් මේ වක්කීමෙන් ඉටු කළ යුතුයි. මේ සිද්ධියේදී එවැනි වක්කීමක් තිබිලම නැහැ. අඩුම තරමේ මේ වීඩියෝ පටය ලැබුණාම channel 4 නාලිකාව JDS කියන මාධ්‍ය සංවිධානය මොකද්ද කියලා අන්තර්ජාලයෙන් හෝ විපරම් කළා නම් ඒ බ්ලොග් අඩවිය බටන් අරන් තියෙන්නේ අගෝස්තු 1 වෙනිදා කියලා ඔවුන් දකිනවා. ඒත් ඒ තරම් විමසීමක්වත් කරලා නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ නිදහස් මාධ්‍යයක කාර්යභාරය පිළිබඳව කාරණේ පමණක් නෙවෙයි වක්කීමකින් ඒ කාර්යභාරය ඉටු නොකිරීමේ ප්‍රයත්නයක්ත් තියෙනවා. මේ අතනම JDS කියන මේ සංවිධානයේ මේ 71 මේ විප්ලවයට සම්බන්ධ කෙනෙක් එකතු වෙලා කරන වැඩක්. මේ ඉතින් ඒක එයා මම හිතන්නේ ජර්මනියේ දේශපාලඥයෙක් තමයි බැඳලා ඉන්නේ. මේ ඉතින් ඕවා හෙටන්නේ දෙනකොට සමහරවිට හෙලි වෙයි. මහින්ද සමරසිංහ මහත්තයා ඉතින් ওই වගේ අදහසක් තමයි කියලා තියෙන්නේ. ඒකම කියනවා මේ නාලිකාව දෙවෙනි වීඩියෝ පටයකුත් විකාශය කළා. එතකොට කියනවා හැබැයි ওই වීඩියෝ පට දෙකම සංසන්දනය කළා මේ දෙකම එක හා සමානයි කියන්න බෑ. පළමුව එක ඉතාම බරපතලයි. දෙවෙනි තිබුණේ අවතන් කඳුළු අඩුපාඩු මතු කළා. නමුත් ඒ විකාශනය කරන්න කලින් channel 4 නාලිකාව අපේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාලට කතා කළා. ඒ අන්තර්ගත ගැනත් ඒ විකාශනය කරන්න යන බවත් ඔවුන් කියා තිබුණා. මේ පිළිබඳ රජයේ මතයක් දක්වන්න කියලා ඔවුන් ඉල්ලීමක් කළා. අපේ මහ කොමසාරිස් කාර්යාලය අපේ අමාත්‍යාංශයට කතා කළාට පසු අමාත්‍යාංශ ලේකම්තුමාට මේ ගැන පිළිතුරක් ලබා දෙන්න කියලා අපි දැනුම් දුන්නා. ඒ අනුව ලේකම්තුමා ඊට පිළිතුරු දුන්නා. එහෙමත් ඒගොල්ලෝ ක්‍රියා කරලා තියෙනවා. ඊළඟට මේ අපි කාලින සටහන් වලට ලංකාදීපේ අනුරුද්ධ ප්‍රදීප් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා දිනාංශයේ කතිකාර්යතුමා මෙහෙම අදහස් දැක්වීමක් කළා තිනවා. ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගැනීමේ අභියෝගය. එතුමා කියනවා යුද්ධ සමයේදී කඩුව කොප්පුවේ දමාගෙන සිටීම මෝඩකමකි. ඒ වගේම යුද්ධයෙන් පසුව කඩුව ලෙලදීමත් නොකළ යුත්තකි. කඩුව සූදානමින් තබා ගැනීම හොඳය. එහෙත් සාම සමයේදී කටයුතු කළ යුත්තේ මිත්‍රශීලීවය. අනවශ්‍ය යුද්ධවලට නොයා යුතුය. යුද්ධය සොයා යා යුතු නැත. සුද්ද සිංහලෙන්ම කියනවා වලි කුලියට ගන්න එපා කියලා තියෙනවා. යුද්ධ ඇඟට එනවා නම් යුද්ධ කිරීම අවශ්‍යය. ජාත්‍යන්තර වශයෙන් විශාල වශයෙන් හපක්කම් පෙන්වන තැනක් අප නැත. මේ සියල්ල අවබෝධ කරගනිමින් යම් තුලනයක් සහිතව කටයුතු කළ යුතුය කියලා අනුරුද්ධ ප්‍රදීප් මේ කතිකාචාර්යතුමා අද ලංකාදීප පත්‍රයට එහෙම කියලා තියෙනවා. ඊළඟට අපි මේ දිවයින පත්තරේ පුවතක පසුබිමේ අපේ කීර්ති වර්ණකුල සූරිය මහත්තයා මේ මෙහෙම ලියුමක් ලියලා තිනවා. දිග දුර බීදුම් බලකාය පාවා දීමේ සිද්ධිය වසර 3මාරක් යට ගැසුනේ කෙසේද කියලා මේ එතුමා ආයේ මතු කිරීමක් කරලා තිනවා. දිගදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී උඩුකම්පොළ නැමැත්තා ක්‍රියා කළේ කෙසේද යන්න වැඩිදුරටත් හෙළි වී ඇත. මේ පොලිස් නිලධාරියා බලෙන් උමතු වී සිටි බව සනාථ ඌවේ අතුරුගිරිය චාරිකාවක් යෙදෙන බව එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට නොදැන්වීමයි. මේ හැර මෙකී කණ්ඩායම අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට පවා දැන්වීමට උඩුකම්පොළ ක්‍රියා කළේ නැත. දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීමේ ද්‍රෝහී ක්‍රියාව සිදු වී මෙන විට වසර 7මාරක් ගත වී ඇත. ජාතික පොලිස් කොමිසම විසින් උඩුකම්පොළට එරෙහිව චෝදනා 20ක් අඩංගු චෝදනා පත්‍රයක් යවා ඇති අතර චූදිතද ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග ක්‍රියා සිටි. එසේනම් මෙරට ආරක්ෂක හමුදා ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයට ලක් වූ මේ සිදුවීම ගැන ජාතික පොලිස් කොමිසම කඩිනමින් ක්‍රියා නොකිරීම මවිතයක් නොවන්නේද? හවලට මේ උඩුකම්පොළටත් අර උඩුකම්පොළට දුන්නා වගේ කාලයක් ගිහිල්ලා නිකන් ටෝපියක් වගේ එකක් දෙයි. නේද? මේ ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මේ ඉතින් අපි බලමු කාටුන් අද මේ කාටුන් වල දාසපුරණ මහත්තයාගේ මේ ස්වාරිස් කාටුන් එකේ තියෙනවා අනිල් වික්‍රමසිංහ මහත්තයා හෙන්ඩුවකුත් අරගෙන ස්වාරිස් සම්මෙන් යනකොට සින්දුවක් කියාගෙන යනවා. දකුණු පළාතට. ස්වාරිස් තියන් ඉන්නවා කතිර කොලයක්. මෙහෙම කියනවා මේ ඉන්දුව කියාගෙන තමයි දකුණු පළාත් ජනතාව හම්බෙන්න යන්නේ. රාජ භෝජන නැත මට දෙන්නට
අපි අංජනි මහත්තයාගේ කාටුන් එක බලමු. මේ ගඟක් අයින්ද ජනාධිපතිතුමා ඇවිල්ලා. ඒ ගඟ අයිනේ වැලක් වල්ලා තියෙනවා. ඒ වැලේ අපුල්ලලා ඉලලා තියෙනවා මේ සාටක නාටක ඒවා මේවා ඔක්කොම ටික. ඒ කියන්නේ සර්වාංගෙට අඳින පළඳින සියලු උඩ ඉඳන් යටටම අඳින දේවල් සාටක නාටක සියල්ලම වල්ලා තියෙනවා අපුල්ලලා. ඉතින් ඒ ගඟ අයිනේ ඇපිල්ලීමේ කාර්යයේ අමුඩෙකුත් ගාගෙන ඉඳලා ඉන්නවා. කේලිය රමුක්කල්ල මහත්තයා. හරිද? කේලිය රමුක්කල්ල මහත්තයා මේ අපුල්ල ඉන්නකොට ජනාධිපතිතුමා පොට්ටනියක් උස්සන් යනවා. අලුතෙන් අපුල්ලන්න. ඒ තමයි TNA පොට්ටනිය. අපි ගියා.